පළවෙනි ප්‍රශ්නය data.txt ගණුවක පහත ආකෘතියෙන් එක් සිසුවාගේ නම හා ඔවුන් විෂයන් තුනක් සඳහා ලබාගත් ලකුණු පිළිවෙලින් දැක්වෙයි. ඔන්න පේපර් එකේ දීලා තියෙනවා data ෆයිල් එක නම් කරලා තියෙනවා data.txt කියලා. එතකොට මේකේ මෙන්න මේ විදියට මුලින්ම ළමයාගේ නම මේකේ දාලා තියෙනවා. ඊට පස්සේ ටැබ් දුරක් ඈතින් පළවෙනි විෂයේ ලකුණ ටයිප් කරලා තියෙනවා. ආය ටැබ් දුරක් ඈතින් දෙවෙනි විෂයේ ලකුණ ටයිප් කරලා තියෙනවා. ආය ටැබ් දුරක් ඈතින් තුන්වෙනි විෂයේ ලකුණ ටයිප් කරලා තියෙනවා. හරිද? ඒතර මේ විදියට පල්ලෙහාට ළමයි සෙට් එකකේ ලකුණු ටික තියෙනවා. එම ගණුව කියවා එක් සිසුවා ලබාගත් මුළු ලකුණු ගණන මත පදනම්ව ඔවුන්ට ලැබෙන ශ්‍රේණිය හා එක් සිසුවාගේ නම පහත ආකෘතියෙන් result.txt ගණුවට ලිවිය යුතුය. දැන් මේ ෆයිල් එකේ තියෙනවා ළමයි විෂයන් තුනට අරගත්ත ලකුණු ගැන විස්තර. ඊට පස්සේ අපිට කරන්න කියන්නේ මේ ෆයිල් එකේ තියෙන විස්තර රීඩ් කරලා කියවලා මේ අය අරගත්ත ලකුණු අනුව ඒ කියන්නේ දැන් මෙයාගේ 55 63 72යි. දැන් මුල් ලකුණු ගන්න පුළුවන්. මුල් ලකුණු ගන්න දන්නවා නම් අපිට ඇවරේජ් එක ගන්න පුළුවන්. අන්නේ ඇවරේජ් එකට අනුව සාමාන්‍ය ලකුණු අනුව මෙයාට හම්බ වෙන රිසල්ට් එක Aද Bද Cද මොකක්ද කියන එක වෙන ෆයිල් එකක සේව් කරන්න ඕන. එතකොට ඒ ෆයිල් එකේ නම ප්‍රශ්නේ දීලා තියෙනවා result.txt. ඒ ෆයිල් එකේ මේවා ඇතුළත් වෙන්න ඕන මෙහෙමයි. ළමයාගේ නම ඊට පස්සේ හිස්තැනක් පොඩි ඉරි කෑල්ලක් ඊළඟට එයාගත්ත රිසල්ට් එක Aද Bද Cද. ඔය විදිහට result.txt ෆයිල් එකට ඇතුළත් වෙන්න ඕන. එම ගණුව කියවා එක් සිසුවා ලබාගත් මුළු ලකුණු ගණන මත පදනම්ව ඔවුන්ට ලැබෙන ශ්‍රේණිය හා එක් සිසුවාගේ නම පහත ආකෘතියෙන් result.txt ගණුව තුල ලිවිය යුතුය. මෙන්න මේ විදිහට. සැලකිය යුතුයි. ඊට නම් එක් සිසුවා ලබාගත් මුළු ලකුණු වල අනුපිළිවෙලට අඩුම මුළු ලකුණේ සිට වැඩිම මුළු ලකුණ තෙක් ගණුව තුල පිළිවෙලට ලිවිය යුතුය. හරිද? එතකොට දැන් මේකේ මේ තියෙනවනේ දැන් අර ළමයිගේ මොකක්ද මේ අරගන්න රිසල්ට් එක Aද Bද Cද මොකක්ද කියලා. එතකොට මේ නම් ලයිස්තුව result.txt ෆයිල් එකේ ලියවෙන්න ඕනේ උඩටම එන්න ඕන අඩුම මුල් ලකුණක් හිමි ළමයා. තේනවද? ඊට පස්සේ ඊළඟට එන්න ඕනේ ඊට වඩා වැඩි ලකුණු තියෙන කාගේද? හරිද? ඒ කියන්නේ මුළු ලකුණු ටික ආරෝහණ පිළිවෙලට හැදුවොත් ආන්ගේ පිළිවෙලට තමයි මේ එක එක ළමයාගේ නම් ටික ඊට ඉස්සරහින් රිසල්ට් එක අර දෙවෙනි ෆයිල් එකේ රයිට් වෙන්න ඕන. ඊට අවශ්‍යතාව ඉටු කිරීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ Python කේත කොටසක් පහත දැක්වේ. එය කියවා අවශ්‍ය හිස්තැන් නිවැරදිව සම්පූර්ණ කරන්න. දැන් ඔන්න මුලින්ම Python කෝඩ් එකේ දාලා තියෙනවා def sort data. හරිද? අපි දන්නවා def කියන වචනේ මුලට දාන්නේ ශ්‍රිතයක් හදද්දී. ශ්‍රිතයක් හදද්දී මුලට def කියලා දාන්න ඕනේ. ඊට පස්සේ හිස්තැනක් තියලා අපි හදන්න යන ශ්‍රිතයට නමක් දෙන්න ඕනේ. එහෙනම් මේකේ තේරුම් ගන්න පුළුවන් def sort data කියලා ලිව්වම අලුතෙන් ශ්‍රිතයක් හදලා තියෙනවා. ඒ ශ්‍රිතේ නම තමයි මොකක්ද? sort data කියලා කියන්නේ. ඒත් එක්ක මෙතන වරහන් දෙක තියෙනවා. වරහන් ඇතුලේ මුකුත් variable නැහැ. ඒකෙන් අපි අඳුන ගන්නවා මේ ශ්‍රිතයට අදාළ parameters නැහැ. හරිද? ශ්‍රිතය ඇතුලේ මොකක්ද කරන්න ඕන? පේලි කීපයක් දීලා තියෙනවා හිස්තැන් එක්ක. හරිද? ඒ පේලි කීපයට පස්සේ ආයෙත් ලියලා තියෙනවා def get grade. පේපර් එක බලන්න. def get grade. ඔන්න def කියන වචනේ එතනක් තියෙන නිසා අපි අඳුර ගන්නවා එතනත් ආයෙ අලුතෙන් ශ්‍රිතයක් හදලා තියෙනවා. ඒ ශ්‍රිතේ නම තමයි get grade කියන ශ්‍රිතය. ඒත් එක්කම බලා ගන්න පුළුවන් ඒකේ වරහන ඇතුළේ t marks කියලා ලියලා තියෙනවා. ඒකේ තේරුම මේකට පැරාමීටර් එකක් තියෙනවා. ශ්‍රිතයට ඉන්පුට් එකක් කියලා හිතන්න. පැරාමීටර් එකක් තියෙනවා t marks කියලා. ඊට පස්සේ බලන්න ශ්‍රිතය ඇතුළේදී මොකද කරලා තියෙන්නේ? හරිද? get grade කියන ශ්‍රිතය ඇතුළේ මොකක්ද කරලා තියෙන්නේ? දැන් පේපර් එකත් එක්ක බලන්න. a සමානයි t marks බෙදීම 3යි. ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ t marks කියන්නේ මොකක්ද? නිකන් ඔලුවට එන්නේ නැද්ද? t marks කිව්වහම එතන නිකන් මුළු ලකුණු නේ. මුළු ලකුණු total marks වෙන්නේ සමානයි. මුළු ලකුණ බෙදලා තියෙනවා 3ෙන්. මුළු ලකුණ 3ෙන් බෙදුවාම අපිට average මාක් එක. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලකුණ එනවා. ඊට පස්සේ බලලා තියෙනවා අර සාමාන්‍ය අපි ලියන කෝඩ් එකක්. සාමාන්‍ය ලකුණ 75ට වැඩි නම් return a. ශ්‍රිතයෙන් return කරලා තියෙනවා a කියන result එක. elif එහෙම නැතුව
A සාමාන්‍ය ලකුණ 65ට වැඩි නම් B එකක් රිටර්න් කරන්න 50ට වැඩි නම් C එකක් රිටර්න් කරන්න එහෙම නැත්නම් F එකක් රිටර්න් කරන්න. හරිද? එතකොට ඔයාලට පේනවා ඇති ඔය පේලි ටිකට පහලින් F1 සමානයි open කියන පේලිය. ඒක ලියලා තියෙන DEF කෙලි. හරිද? මෙන්න මේ DEF කියන පේලිය කෙලින් තමයි F1 සමානයි open වරහන් ඇතුලේ හිස්තනක් තියෙන ඕට එක ලියලා තියෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ DEF කෙලින් මේ ටික ලිව්වයි කියන්නේ මේ පේලිය ඔය sort data නෙවෙයි get grade කියන ශ්‍රිතය. මෙතන තියෙන get grade කියන ශ්‍රිතයෙන් මෙන්න මේ පේලිය get grade කියන ශ්‍රිතයට අයිති නැහැ. හරිද? අයිති නම් මේ පේලිය ලියන්න තිබ්බේ මේක කෙලින් නෙවෙයි ඉස්සරහට අනුඡේදනය කරලා. හරිද? එහෙනම් අපි ඉගෙන ගන්නවා මේක ශ්‍රිතයට අයිති නැහැ. හරිද? ඊට පස්සේ ඉතින් ටික එහා පිටුවේ දාලා තියෙනවා F2 සමානයි open. එතනත් හිස්තන. දැන් මම අහුවොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නෙ මොන පේලියෙන්ද? ඉස්සෙල්ලාම. කියලා අහුවොත් මොන පේලියෙන්ද? උඩින්ම sort data කියලා ශ්‍රිතයක් හදලා තිබ්බා. හරිද? ඊට පස්සේ get grade කියලා ශ්‍රිතයක් හදලා තිබ්බා. ඒ ශ්‍රිත දෙකටම පස්සේ ලියලා තිබ්බේ මෙන්න මේ පේලිය. F1 සමානයි open ඔන්න ඔය පේලිය තමයි අර ශ්‍රිත දෙකටම පස්සේ ලියලා තියෙන්නේ. අපි දන්නවා ප්‍රෝග්‍රෑම් එකක ශ්‍රිත කියන ඒවා ඕනතරම් හදලා තියන්න පුළුවන්. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ශ්‍රිත වලට මොකක් කරොත් විතරද? කෝල් කරොත් විතරයි. එහෙනම් මේ ශ්‍රිතයක් හදලා තියෙනවා. ඒ ශ්‍රිතේ නම sort data. ඊට පස්සේ මෙතන ශ්‍රිතයක් හදලා තියෙනවා get grade කියලා. මේ ශ්‍රිත දෙකම ක්‍රියාත්මක වෙන්නේ ඔය ශ්‍රිත වලට කෝල් කරොත් විතරයි. හරිද? එහෙනම් මේ ශ්‍රිත දෙක කෝල් කරන තෙක් ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වෙන පළවෙනි පේලිය තමයි ඔන්න ඔය පේලිය. හරිද? දැන් ප්‍රශ්න කියවද්දී අපිට තේරෙන්න ඕන මේකේ අපි ෆයිල්ස් දෙකක් ඕපන් කරගන්න ඕන. හරිද? එක ෆයිල් එකක් තමයි මේ data.txt ෆයිල් එක. මොකද ඒකේනේ ළමයිගේ ලකුණු ටික තියෙන්නේ. එතකොට ඒ ෆයිල් එක අපි ඕපන් කරගන්න ඕන මොන මොඩ් එකේද? ඒක ඕපන් කරගන්න ඕන read mode එකේ. ඊළඟට Tamanට හිමි result එක write කරන්නේ result.txt ෆයිල් එකේනේ. එතකොට ඒක අපි ඕපන් කරගන්න ඕන write mode එකේ. ඒක තමයි පළවෙනි පේලියේ මෙතන F1 සමානයි open කියලා එක ෆයිල් එකකටත් එහා පිටුවේ F2 සමානයි open කියලා තව ෆයිල් එකකටත් හිස් තියලා තියෙනවා. හරිද? F1 විදියට ඕපන් කරන්නේ data ෆයිල් එකද result ෆයිල් එකද අපි දන්නේ නැහැ. F2 විදියට ඕපන් කරන්නේ result ෆයිල් එකද data ෆයිල් එකද අපි දන්නේ නැහැ. ඒක දැනගන්න චුට්ටක් අපි ප්‍රෝග්‍රෑම් එක තව ටිකක් ඉස්සරහට කියවන්න යමු. names කියලා empty list එකක් හදලා තියෙනවා. total marks මොකද tot marks කියලා empty list එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ලියලා තිනවා for line in F1 කියලා. F1 කියන්නේ මෙන්න මෙතනින් ඕපන් කරන ෆයිල් එකනේ. හරිද? අපි යම්කිසි ෆයිල් එකක් read mode එකෙන් ඕපන් කරලා. හොඳද? අපි මෙහෙම හිතමු. F1 සමානයි open මම මෙතන ලියනවා data.txt කියන ෆයිල් එක ඕපන් කරන්න මොන මොඩ් එකෙන්ද? read mode එකේ. හරිද? ඊට පස්සේ මම මීට යටින් ලිව්වොත් එහෙම for අපි දන්නවා for loop එකක් ලියද්දි නැවත නැවත සිද්ධ වෙනවා කියන්නේ for කියන වචන ලියන්න ඕනේ. for loop එක ආකෘතිය තමයි for කියන වචන ඉස්සරහින් හැම වෙලේම variable එක නමක් ලියන්න ඕනේ. ඒතර මේකේ නම් ලියලා තියෙනවා variable එක නමක් line කියලා. line in F1 කියලා ලිව්වොත් දැන් මොකද වෙන්නේ? මේ for loop එකේ පළවෙනි වටේ ක්‍රියාත්මක වෙද්දී මේ variable එකට ආදේශ වෙනවා F1 කියන ෆයිල් එකේ තියෙන පළවෙනි පේලිය. හරිද? පළවෙනි පේලිය ආදේශ වෙනවා. එහෙනම් මුලින්ම data ෆයිල් එකේ තියෙන මෙන්න මේ පේලිය පළවෙනි පේලිය විදියට. මුලින්ම ඒ පේලිය ආදේශ වෙනවා මෙන්න මේ variable එකට line කියන කෙනාට. එහෙනම් line කියන කෙනාට මුලින්ම ආදේශ වෙන්නේ මේ පේලිය. මකන්න tab දුරක් ඊට පස්සේ 55 63 72 මෙන්න මේ line එක ආදේශ වෙනවා line කියන කෙනාට මොකක් විදියටද? string එකක් විදියට.
හරිද? එහෙනම් දැන් මේකෙන් අපි තේරුම් ගන්න ඕන F1 කියන්නේ data.txt ෆයිල් එක ඕපන් කරන රෙෆරන්ස් එක. හරිද? එතකොට data.txt ෆයිල් එක ඕපන් කරන්න ඕන මොකෙන්ද? read mode එකේ. එහෙනම් ඔන්න මම හිතනවා පළවෙනි හිස්තැනට අර F1 සමානයි ඕපන් කියලා තියෙන එතන හිස්තැනට උත්තරේ හම්බ වුණානේ. data.txt read mode එකේ. හරි? එහෙනම් එතනින්ම අපිට තීරණය කරන්න පුළුවන් අනිත් කාරණේ. මොකක්ද? F1 විදියට ඕපන් කරේ data ෆයිල් එක නම් F2 විදියට ඕපන් කරන්න ඇත්තේ අනිත් ෆයිල් එක. මොකක්ද අනිත් ෆයිල් එක? result.txt. ඒකේ result එක write කරන එකනේ කරන්න. ඒ නිසා මේ ෆයිල් එක අපි ඕපන් කරන්න ඕන write mode එකේ. හරිද? ඔන්න එහෙනම් මේ පේලි දෙකටම උත්තරේ හොයාගෙන ඉවරයි. ඊට පස්සේ names කියලා තියෙනවා empty list එකක්. ඉඩ බේර ගන්න ඕන නිසා මම semicolon එකක් දාලා ඊළඟ පේලිය ඉස්සරහින් ලියන්න. අපි දන්නවා Python ප්‍රකාශන දෙකක් තනි පේලියෙන් ලියන්න පුළුවන්. හැබැයි ඒ Python ප්‍රකාශන දෙක වෙන් කරන්න ඕන මොකෙන්ද? semicolon එක දාලා. තව තියෙනවා dot marks නේ. marks කියලා තව empty list එකක් තියෙනවා. හරි? ඊට පස්සේ for loop එකක් ලියලා තිනවා for line in F1. F1 කියලා කියන්නේ අර data file එකනේ. එතකොට ඒ data file එකේ open කරපු reference එක සම්බන්ධය තමයි F1 කියන්නේ. for loop එකක් එක්ක file reference එක මෙතන ලිව්වාම F1 කියලා අපි දන්නවා for loop එක වටෙන් වටේ යද්දී මේ line කියන කෙනාට මොකක්ද ආදේශ වෙන්නේ? line කියන කෙනාට data.txt කියන ෆයිල් එකේ තියෙන පේලියෙන් පේලි ආදේශ වෙගෙන යනවා. හරිද? ඒ කියන්නේ මුලින්ම මේ line කියන කෙනාට ආදේශ වෙනවා මුලින්ම line කියන කෙනාට ආදේශ වෙනවා data.txt කියන ෆයිල් එකේ තියෙන පළවෙනි පේලිය. හරිද? මොකද පළවෙනි පේලිය? මේ තියෙන ඉමාෂි ටැබ් දුරක් 55 ටැබ් දුරක් 63 ටැබ් දුරක් 72 කියන line එක string එකක් විදියට ආදේශ වෙනවා කාටද? line කියන කෙනාට. අපිට පේන්නේ නැති වුණාට මේකේ තව කෙනෙක් ඉන්නවා හැංගිලා. දැන් අර data file එකේ මේ පේලිය type කළා. ඊළඟ පේලියට යන්න enter කරන්න එපාය. එතකොට අපි දන්නේ නැතුව අපිට පේන්නේ නැති වුණාට මෙතන \n එකක් තියෙනවා. හරිද? එහෙනම් ඔන්න for loop එකේ පළවෙනි වටේ යද්දි line කියන කෙනාට මෙන්න මේ පේලිය string එකක් විදිහට ආදේශ වෙනවා. හරිද? ඒව මතක තියාගන්න. නිකන් වෙනම pencil එකකින් හරි ලියා ගන්න. එතකොට ලේසි මේකට කෝඩ් එක ලියන එක. ඊළඟට s line සමානයි ඊට පස්සේ ලියලා තියෙනවා. s line සමානයි දැන් මට ඕන වෙනවා මේ ළමයාගේ මුළු ලකුණු ටික හොයාගන්න. එහෙනම් අපිට තේරෙනවා මුළු ලකුණු ටික හොයාගන්න නම් මුලින්ම මේ string එක මොකක් කරන්න වෙනවද? මුලින්ම string එක strip කරලා strip කරාම මෙයාව අයින් වෙනවා. strip කරලා ඊට පස්සේ මොකක් කරන්න ඕනද? ඊට පස්සේ මේ තැන් වලින් මේක split කරන්න ඕන. තේනවද? split කරන්න ඕන කෑලි වලට කඩන්න ඕන. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් line කියන කෙනාව line.strip strip කරන්න. එතකොට මෙයාව අයින් වෙලා යනවා strip කරපු ගමන්. එතකොට ඉතිරි වෙන්නේ මෙන්න මෙතෙන් යනකල් විතරයි. එයාව ස්ප්ලිට් කරන්න. කොතනින්ද ස්ප්ලිට් කරන්න? මේකෙන් එක වෙන් වෙලා තියෙන්නේ ටැබ් දුරෙන් නිසා අපි කියනවා මේක ස්ප්ලිට් කරන්න \t ටැබ් එක තියෙන තැන. දැන් ඔන්න මෙන්න මේ string එකේ කෙලවරේ තියෙන new line character එක අයින් වෙනවා. අයින් වෙලා මේක කෑලි වලට කැඩෙනවා. මොකක්ද තියෙන තැන් වලින්ද? ටැබ් එක තියෙන තැන් වලින්. හරිද? ටැබ් එක තියෙන තැන් වලින් කෑලි වලට කඩනවා. මේ තියෙන එක කෑල්ල. මේ තියෙන තව කෑල්ල. මේ තියෙන තව කෑල්ල. මේ තියෙන තව කෑල්ල. ඕම් ඔය කෑලි හතර ආදේශ වෙනවා කාටද? s line කියන කෙනාට. s line කියන කෙනාට කෑලි හතරක් ආදේශ වෙනවා නම් s line කියන කෙනා මොකෙක්ද? ඌ list එක. හරිද? දැන් මෙන්න මේ s line කියන කෙනා list එක. ඒ list එක ඇතුලේ මුලින්ම තියෙනවා ඉමාෂි කියන string එක. ඊළඟට තියෙනවා 55 කියන string එක. 55 තියෙන string එකක් විදිහට හේතුව
ස්ට්‍රිං එකක් ස්ප්ලිට් කළාම ස්ට්‍රිං එකක් කෑලි වලට කැඩුවාම හැදෙන්නේ ස්ට්‍රිං මනේ. ඊට පස්සේ තියෙනවා 63 කියන ස්ට්‍රිං එක. ඊට පස්සේ තියෙනවා 72 කියන ස්ට්‍රිං එක. හරි. ඇත්තටම S line කියන්නේ මෙන්න මේ ලිස්ට් එක. බලන්න කැමරාවෙන් චුට්ටක් කැපිලත් දන්නේ. හරි. Taman තනියෙන් ඒවා ඇඳ ගන්න තේරුම් ගන්න. දැන් මට ඕන වෙනවා මේ පළවෙනි ළමයාගේ ඉමාශිගේ පළවෙනි ළමයාගේ මුළු ලකුණු ටික ගන්න වෙනවා. පළවෙනි ළමයාගේ පළවෙනි විෂය ලකුණු ටික තියෙනවා S line කියන ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් නම්බර් 1 වල. මෙයාගේ ඉන්ඩෙක්ස් එක 1යි. ඉමාශිගේ දෙවෙනි විෂය ලකුණ තියෙනවා S line කියන ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් නම්බර් 2 දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ. ඊළඟට එයාගේ තුන්වෙනි ලකුණ තියෙනවා මෙන්න මෙතන ඉන්ඩෙක්ස් නම්බර් 3 වල. හරිද? එහෙනම් මට මුල් ලකුණ ගන්න පුළුවන්. මම මේ ටික මකනවා. මේ පෙළිය කෙලින් ලියන්න එපා. ටෝටල් සමානයි. හරිද? බලන්න ඉස්සෙල්ලා මම වරද්දලා ලියලා පස්සේ හරි ගස්සන්න. ටෝටල් සමානයි S line කියන ලිස්ට් එකේ එක කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන පළවෙනි විෂය ලකුණ එකතු කිරීම. S line කියන ලිස්ට් එකේ දෙක කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන දෙවෙනි ලකුණ. S line කියන ලිස්ට් එකේ තුන්වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන තුන්වෙනි ලකුණ. ඔය විදිහට මුළු ලකුණ හොයන්න පුළුවන් නේ. හැබැයි මේ විදිහට එකතු කරද්දී පොඩි අවුලක් වෙනවා. මොකක්ද අවුල? අවුල තමයි ඔය කියන සියලුම ලකුණු ටික. ඒ කියන්නේ අර 55 63ද කොහෙද? ඔය සියලු ලකුණු තියෙන්නේ ස්ට්‍රිං විදියටනේ. ලිස්ට් එක ඇතුලේ. S line කියන ලිස්ට් එක ඇතුලේ. එතකොට ස්ට්‍රිං එකතු කරොත් එකතු වෙනව නෙවෙයි. ස්ට්‍රිං 55ට ස්ට්‍රිං 63ක් එකතු කරොත් උත්තරේ 55 එකතු කිරීම 63 නෙවෙයි. 55 63. ඒ කියන්නේ 5563. ස්ට්‍රිං එකතු වෙනව නෙවෙයි එකට වෙනවා. ඒ හින්දා එකතුව ගන්න නම් මෙන්න මේ 55 කියන ස්ට්‍රිං එක නේ 55 කියන ස්ට්‍රිං එක මොකක් කරන්න ඕන? ඉන්ට් වලට හරවන්න ඕන. ඊළඟ 63 කියන ස්ට්‍රිං එක ඉන්ට් වලට හරවන්න ඕන. ඉන්ට් වලට හරවලා තමයි එකතු කරන්න ඕන. එහෙනම් මේක මෙහෙම ලියලා බෑ. මම එහෙනම් මෙහෙම ලියනවා. මොකද ඉන්ට් වලට හරවන්න S line කියන ලිස්ට් එකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් 1 වල තියෙන අගය. ඒ කියන්නේ 55. ඒකට එකතු කරන්න ඉන්ට් වලට හරවලා S line කියන ස්ට්‍රිං එකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් 2ට අදාළ අගය. ඒකට එකතු කරන්න ඉන්ට් වලට හරවලා S line කියන ස්ට්‍රිං එකේ ඉන්ඩෙක්ස් නම්බර් 3ට අදාළ අගය. දැන් ඔන්න පළවෙනි ළමයා ඉමාශිනේ. ඉමාශිගේ මුළු ලකුණු ටික ඉන්ට් වලින් ආදේශනවා කාටද? ටෝටල් කියන කෙනාට. එහෙනම් ඔන්න ඊළඟ පේලියත් අපි සම්පූර්ණ කරා. හරිද? දැන් බලන්න ඊට යටින් මේ පේලියට යටින් හිස්තනක් තියෙනවා. ඊට යටින් ලියලා තියෙනවා ටොට් මාක් සමානයි නෑ totmarks.append මෙතන total කියලා නෙවෙයි ලියලා තියෙන්නේ tot කියලා ලියලා තියෙන්නේ නේද? එතන tot කියලා ලියලා තියෙන්නේ. totmarks සමානයි int ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ හිස්තැනක් තියෙනවා. අපි ඒක බලලා ලියමු. අවසානයේ තියෙනවා totmarks ඉමාශිගේ මුළු ලකුණුනේ. tot ඉමාශිගේ මුළු ලකුණ. ඒ කියන්නේ append. එකතු මෙතන tot කියලා totmarks කියන list එකට. ඉමාශිගේ මුළු ලකුණු ටික append. එකතු කරලා තියෙනවා totmarks කියන list එකට. හරිද? එහෙනම් මේ තියෙන්නේ totmarks කියන list එක නම් ඒ list එකේ මුලම තියෙනවා ඉමාශිගේ මුළු ලකුණු ටික total ලකුණු ටික. හරිද? එතකොට උඩ තියෙන හිස්තන මොකක් වෙන්නද? දැන් මේකේ මුළු ලකුණු ටික ගන්න ඕන. මුළු ලකුණු ටිකට අදාළව සාමාන්‍ය ලකුණ ගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය ලකුණට අදාළව Aද Bද Cද කියලා හොයා ගන්න ඕනේ. ඊට අමතරව අඩුම මුළු ලකුණේ සිට වැඩිම මුළු ලකුණටනේ මේක රයිට් කරන්න ඕන. මතකද? එහෙමනේ වෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් මේකනේ
මෙතන ඉමාශිගේ මුල් ලකුණ තියෙනවා. ඊට පස්සේ මේකේ ඊළඟ ළමයාගේ මුල් ලකුණු තියෙනවා. ඊළඟ ළමයාගේ මුල් ලකුණු ටික තියෙනවා. ඒ මුල් ලකුණු ටික අනුපිළිවෙලට හදා ගන්න එපාය. මුල් ලකුණු ටික අනුපිළිවෙලට හැදෙද්දී ඊට අනුරූපව නම් ටිකත් අනුරූපව හැදෙන්න ඕන. ඒ නිසා මම ළමයාගේ නම append කරනවා මෙන්න මේ list එකට. names.append ළමයාගේ නම කොහෙද තියෙන්නේ? ළමයාගේ නම අපිට හොයාගන්න පුළුවන් අර S line නෙවෙයි මේ තියෙන S line කියන list එකේ බිඳුව කියන index එකේ. හරිද? මේ තියෙන dot marks කියන list එක. ඒකේ තියෙන එක එක ළමයාගේ මුළු ලකුණු ටික. මේ තියෙන names කියන list එක. ඒ list එකේ තියෙන්නේ මෙන්න මේ මුළු ලකුණු වල අයිතිකාරයාගේ නම. පළවෙනි එක නම් ඉමාශි. තේනවා? දෙවනි ළමයාගේ මුළු ලකුණ ඊළඟ කොටුව ඇතුලේ තියෙනවා. දෙවනි ළමයාගේ නම මේකේ තියෙනවා. තුන්වෙනි ළමයාගේ මුළු ලකුණ ඊළඟ කොටුවේ තියෙනවා. තුන්වෙනි ළමයාගේ නම මේකේ තියෙනවා. බලන්න මේ ලූප් ටික ක්‍රියාත්මක වෙද්දී මේ ලූප් එක ක්‍රියාත්මක වෙද්දී අර data.txt කියන ෆයිල් එක රීඩ් කරලා එක එක ළමයාගේ මුළු ලකුණු ටික dot marks කියන list එකට එකතු කරනවා. එක එක ළමයාගේ නම් ටික names කියන list එකට එකතු කරනවා. බලන්න ඔය ටික තේරෙනවද කියලා වීඩියෝ එක පෝස් කරලා බලන්න. ඔයගොල්ලෝ දැන් මේ ප්‍රශ්නේ ওই විදිහට බලාගෙන යද්දී මෙන්න මේ එක එක variable වලට මොනවද ආදේශ වෙන්නේ? ඒවා මේ විදිහට පැත්තකින් ලියා ගන්න පැන්සලෙන් හරි වෙන පාටකින් හරි. එතකොට ලේසි. මේ හැදෙන list ඔය වගේ ඇඳ ගන්න. එතකොට තේරුම් ගන්න ලේසි. ඔන්න එහෙනම් මෙතන යනකල් සාරාංශය. මෙතන යනකල් සාරාංශය තමයි අපි data file එක read කරා. ඒකේ data file එකේ ළමයිගේ නමයි විෂයන් තුනට අරගත්ත ලකුණුනේ තියෙන්නේ. විෂයන් තුනේ ලකුණු වල එකතුව dot marks කියන list එකට දැම්මා. එක එක ළමයිගේ නම් ටික names කියන list එක ඇතුළට දැම්මා. හරිද? දැන් dot marks කියන list එක ඇතුලේ ළමයිගේ මුල් ලකුණු තියෙනවා. ඒ මුල් ලකුණු වල අයිතිකාරයාගේ නම, ඒ කියන්නේ ළමයාගේ නම names කියන list එක ඇතුලේ තියෙනවා. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ අපිට පේනවා මේ මෙන්න මේ පේලියෙන් පස්සේ ඔය පේලියෙන් පස්සේ sort data කියන list එකට call කරලා තියෙනවා. sort data කියන list එකට call කරලා තියෙනවා මේ පේලියෙන් පස්සේ. එහෙනම් දැන් අපි jump වෙන්න ඕන යන්න ඕනේ කොහෙටද? sort data කියන ශ්‍රිතය ළඟට. මෙතන මේ පේලියට පස්සේ sort data කියන ශ්‍රිතයට call කරලානේ තියෙන්නේ. එහෙනම් මම මේ ටික අයින් කළා එනවා sort data කියන ශ්‍රිතය ගාවට. sort කරනවා අනුපිළිවෙලට හදනවා. එතකොට මේ sort data කියලා ශ්‍රිතයක් හදලා ඇත්තේ එහෙනම් අර ලකුණු ටික අනුපිළිවෙලට සකස් කරන්න. දැන් තව ටිකක් තේරුම් ගන්න මේක ඉස්සරහදී පැටලෙන එක අඩු කරන්න මම මෙන්න මේ data ටික ලියන්නම් බෝඩ් එකේ. අපි ළඟ මේ වෙද්දී dot marks කියලා list එකක් තියෙනවා. හරිද? dot marks කියලා list එකක් තියෙනවා. ඊට අමතරව අපි ළඟ මේ වෙද්දී names කියලා list එකක් තියෙනවා. names කියන list එක ඇතුලේ තියෙනවා අර data file එකේ ඇතුළත් වෙලා තිබ්බ නම් ටික. මුලින්ම ඉමාශි. හරිද? ඊට පස්සේ ඉන්නවා තරිඳු. ඊට පස්සේ ඉන්නවා කවුද? සදීප. ඔය විදිහට නම් ටික ඉස්සරහට තියෙනවා. dot marks කියන list එකේ තියෙනවා මේ ළමයි අරගත්ත මුළු ලකුණු ටික. දැන් උදාහරණයකට ඉමාශිගේ මුළු ලකුණු ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉමාශිගේ ලකුණු 55යි 63යි 72යි. එතකොට මුළු ලකුණ කියලා කියන්නේ 55යි 63යි 72යි. කියලා කියන්නේ 190. හරිද? එහෙනම් මෙතන තියෙනවා ඉමාශිගේ මුළු ලකුණු ටික 190. කමා. ඊළඟ තරිඳුගේ මුළු ලකුණු ටික තමයි ඊළඟට තියෙන්නේ. තරිඳුගේ මුළු ලකුණු ටික. තරිඳුගේ මුළු ලකුණු කියලා කියන්නේ
බලන්න 47යි 56යි 47යි 56යි 60. ඒ කියන්නේ 163. මෙතන 163. කම. ඊළඟ සදීපගේ මුල් ලකුණු ටික තමයි මේ ලිස්ට් එකේ ඊගාවට තියෙන්නේ. නේ? මේ ලිස්ට් එකේ ඊගාවට තියෙන්නේ සදීපගේ මුල් ලකුණු ටික. සදීපගේ මුල් ලකුණු ටික වෙනවා මේව හරියටම හදලා ගන්න ඕනේ නැහැ ඉතින්. 78යි 82යි 78යි 82යි ඊට පස්සේ ආයෙ තියෙනවා 88. ඒ කියන්නේ 248. හරි ඔය විදිහට තියෙනවා. හොඳයි. මේ ලකුණේ අයිතිකාරයා මෙයා, මේ ලකුණේ අයිතිකාරයා මෙයා, මේ ලකුණේ අයිතිකාරයා මෙයා. එහෙම තියෙනවා. දැන් මම එනවා අර ශ්‍රිතේ ගාවට. හරිද? මේ ටික කොහොම තියාගෙන DEF sort data. DEF sort data. මේක ඇතුලේ මෙහෙම ලියලා තිනවා for k in dot marks. දැන් dot marks කියලා කියන්නේ මෙන්න මේ ලිස්ට් එකනේ. for k in dot marks කියලා ලිව්වම මේ ලිස්ට් එක ඇතුලේ මුළු ලකුණු එහෙම නැත්නම් ළමයි 50ක් ඉන්නවා නම් මේ ලූප් එකත් නැවත නැවත 57ක් ක්‍රියාත්මක වෙනවා. හරිද? මේ ලූප් එකත් නැවත නැවත 57ක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ලියලා තියෙනවා for for I in range මේක ලියලා තියෙනවා බිඳුවකම len dot marks අඩු කිරීම එකයි. හරිද? දැන් අර data file එකේ ළමයි 50ක් හිටියානම් data file එකේ ළමයි 50ක් හිටියානම් මේ names කියන list එක ඇතුලේ ළමයි 50ක් ගේ නම් තියෙනවා. හරිද? data කියන file එකේ ළමයි 50 දෙනෙක් හිටියානම් මෙතන ඒ ළමයි 50 ගේ මුළු ලකුණුත් ඉලක්කම් කීයද? 50ක් තියෙනවා. හරිද? එතකොට 4k in dot marks කියලා ලිව්වම පළවෙනි ලූප් එක නැවත නැවත කීව තවද 57ක් ක්‍රියාත්මක වෙනවා. for I in range බිඳුවකම len dot marks අඩු කිරීම එකයි කිව්වම මේකේ dot marks වල ළමයි 50 දෙනෙක්ගේ ලකුණු තියෙනවා නම් len dot marks කියලා කියන්නේ ඉලක්කම් 50යි. len dot marks වල ඉලක්කම 50යි. මේ ලිස්ට් එක ඇතුලේ ළමයි 50 දෙනෙක්ගේ ලකුණු තියෙනවා නම් ඒක අඩු කිරීම එකයි කියන්නේ මෙන්න මේ කෑල්ලේ උත්තරය 49යි. එහෙනම් මේ ලූප් එක මේ ලියලා තියෙන්නේ for I in range මෙතන ලියලා තියෙන්නේ අතරම for I in range බිඳුවකම 49 කියලා මේ ලියලා තියෙන්නේ. බිඳුවකම 49 ලිව්වොත් අයිට ගන්න පුළුවන් ලොකුම අගය කීයද? අපි දන්නවා 48යි. එතකොට I ගේ අගය බිඳුවේ ඉඳලා 48 තෙක් යනවා. I ගේ අගය බිඳුවේ සිට 48 තෙක් යනවා. හරිද? දැන් මේක ඔය විදිහට ලියාගෙන යද්දි මතක් වෙන්න ඕන මේ මොන ක්‍රමයේද තියෙන්නේ කියලා. අපි අර පන්ති ඉගෙන ගත්තා මේ sorting algorithms. හරිද? කොහොමද ලිස්ට් එකක් ඇතුලේ තියෙන දත්ත අනුපිළිවෙලකට සකස් කරන්නේ? sorting algorithms යටතේ අපි ක්‍රමයක් කතා කරා bubble sort බුබුලු තේරීම මතකද? ඒකෙදි ලිස්ට් එකක් ඇතුලේ තියෙන ඉලක්කම් අනුපිළිවෙලට හදන්නේ පළවෙනි ලිස්ට් එකේ තියෙන පළවෙනි ඉලක්කම ලිස්ට් එකේ තියෙන දෙවෙනි ඉලක්කමට වඩා අනුපිළිවෙලට කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට නම් හදන්නේ ලිස්ට් එකේ තියෙන පළවෙනි ඉලක්කම ලිස්ට් එකේ තියෙන දෙවෙනි ඉලක්කමට වඩා ලොකුයි නම් පළවෙනියා දෙවෙනියට වඩා ලොකුයි නම් ඒ දෙන්න මාරු කරනවා. එහෙමනේ කරේ. හරිද? ඒතර ඒක අපි ලියන්නේ මෙහෙමයි නේ. dot marks කියන ලිස්ට් එකේ මම හිතන්නේ dot marks වල T අකුර කැපිටල් ද කොහෙද නේද තිබ්බේ? පොඩ්ඩක් බලන්න ප්‍රෝග්‍රෑම් එකේ. ඔව්. මෙතනත් කැපිටල් වෙන්න ඕන. මෙතනත් හරිනේ. අසේ මෙතනත් කැපිටල්. හරිද? dot marks කියන ලිස්ට් එකේ මේක මෙහෙම වෙනවා නම් if එකේ මම හිතන්නේ පොඩි කොටසක් දීලා තියෙනවා ටියුට් එකේ. ඔව් ඔය දීලා තියෙන්නේ. if dot marks කියන ලිස්ට් එකේ i වෙනි තැන තියෙන ඉලක්කම හරිද? i වෙනි තැන කියලා කියන්නේ i ගාගේ මුලින්ම කීයද? 0යිනේ. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ මෙතන තියෙන ඉලක්කම ලොකුයි නම්
මේ ඉලක්කමට වඩා ලොකුයි නම් මේ ඉලක්කම් දෙක මාරු කරන්න. මේ ඉලක්කම් දෙක කියන්නේ මේ තියෙන ඩොට් මාක්ස් වල බිඳුව ඒ කියන්නේ i මේ තියෙන ඩොට් මාක්ස් වල 1 ඒ කියන්නේ i දන 1. ඒ දෙක මාරු කරන්න. කොහොමද ඒක අපි ලියන්නේ? ඒක අපි ලිව්වා ඩොට් මාක්ස් වල i, ඩොට් මාක්ස් වල i දන 1 සමානයි. මේ දෙක මාරු වෙන්න ඕන නම් මේ දෙක මොකක් කරාද? ආයෙ මාරු කරලා ලිව්වා. මම මෙතනින් එහාට ඉඩමදි නිසා යටින් ලියන්නම්. හරිද? ඩොට් මාක්ස් වල i දන 1, ඩොට් මාක්ස් වල i. අපි අර x y දෙන්නගේ අගය මාරු කරේ මෙහෙම x, y සමානයි y, x කියලා. ඒක නෙමෙයි තියෙන්නේ. ඩොට් මාක්ස් වල i, ඩොට් මාක්ස් වල i දන 1 x, y සමානයි ඩොට් මාක්ස් වල i දන 1 y, ඩොට් මාක්ස් වල i x. ඒක නෝ ලියලා තියෙන්නේ. දැන් ඔන්න මේ ලකුණ ඊළඟ ලකුණට වඩා ලොකුයි නම් පළවෙනි ලකුණ දෙවෙනි ලකුණට වඩා ලොකුයි නම් මේ දෙක මාරු වෙනවා. ඒ දෙක මාරු වෙනවත් එක්කම මොකක් වෙන්න ඕනද? දැන් එක හිතන්නකෝ මේ තියෙන ඉමාශිගේ මුල් ලකුණු. මේ තියෙන තරිඳුගේ මුල් ලකුණු. මේ ලකුණු දෙක විතරක් මාරු වෙනවා. දැන් ඉමාශිගේ මුල් ලකුණේ අයිතිකාරයා තරිඳු වෙලා තරිඳුගේ මුල් ලකුණේ අයිතිකාරයා ඉමාශි වෙලා. එහෙම වෙන්න බෑනේ. මේ ඉලක්කම් දෙක මාරු වෙනවත් එක්කම මේ නම් දෙකත් මොකක් වෙන්න ඕන? මාරු වෙන්න ඕන. හරිද? එහෙනම් ඒකත් ලියන්න. මේ if එක යටතෙමයි ලියන්නේ. හරිද? එහෙනම් ලියනවා names වල i කියන එකයි i ගියාගේ මුලින්ම බිඳුවයිනේ. names වල i කියන එකයි names වල i දන 1යි මාරු කරන්න. කොහොමද මාරු කරන්න ලියන්නේ? names, names වල i, names වල i දන 1 සමානයි. මේක අනිත් පැත්ත ලියනවා. names වල i දන 1, names වල i. හරිද? names වල i දන 1, names වල i. අර උඩ පේලිය ලියපු එකමයි ලිස්ට් එකේ නම විතරයි වෙනස් වෙන්නේ. හරිද? දැන් එතකොට මේ දෙන්න මෙහෙම මාරු කරන වැඩේ ආයෙ සිද්ධ වෙනවා ලිස්ට් එකේ length එකට සමාන වාර ගන්න. sort data. හරිද? එහෙම නැත්නම් sorting කියන මාතෘකාව බලන්න ටියුට් එකේ. Python ටියුට් එකේ. දැන් එහෙනම් මේ සිතේ ක්‍රියාත්මක වෙලා ඉවර වෙද්දී ඔය සිතේ ක්‍රියාත්මක වෙලා ඉවර වෙද්දී ඔච්චරනේ ඔකේ තියෙන්නේ. හිස්තන් දෙක හරිනේ. ඔය සිතේ ක්‍රියාත්මක වෙලා ඉවර වෙද්දී මෙන්න මේ ලිස්ට් එකේ තිබ්බ ලකුණු අඩු එකේ සිට වැඩි එකට හැදිලා ඉවරයි. මේ ලිස්ට් එකේ තිබ්බ නම් ටික අඩු එකේ ඉඳලා වැඩි එකට හැදිලා ඉවරයි. අඩු එකේ ඉඳලා වැඩි එකට කිව්වේ ලකුණු අඩුම එකාගේ නමේ සිට ලකුණු වැඩිම එකාගේ නමත් එක්ක හැදිලා ඉවරයි. ඔන්න ඒ ටික හරි. ආපහු එනවා දෙවෙනි පිටුවට. දෙවෙනි පිටුවේ අර sort data කියලා sort data කියන ශ්‍රිතයට කෝල් කරානේ. නේද? sort data කියලා sort data කියන ශ්‍රිතයට කෝල් කරානේ. එතන ඉන්නේ අපි මෙතෙන්ද පැන්නේ. දැන් ඒ ශ්‍රිතේ ක්‍රියාත්මක වෙලා ඉවරයි. ආපහු එන්න ඕන sort data කියන ශ්‍රිතයට කෝල් කරපු තැනට. ඒ කියන්නේ දෙවෙනි පිටුවේ sort data ශ්‍රිතයට කෝල් කරපු තැන. focus වෙන්නේ නැද්ද ඔය තියෙන්නේ? sort data ශ්‍රිතයට කෝල් කරපු තැන. ඊට යට පේලියට එන්න ඕන. යට පේලිය ලියලා තියෙනවා මෙහෙම කාරණයක්. මේක දැන් නිකම්ම එකපාර තේරුම් ගන්න අමාරු වේවි. ඔය data ටික මේ වගේ list වල ලියාගෙන i ගාගේ කීයද ඒව අවබෝධයෙන් කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. නැතුව එකපාර මේක හම්බ වෙන්නේ නැහැ. මේක තියෙනවා මෙහෙම. for j in range බිඳුවකම len names. දැන් names කියන list එකේ තියෙන්නේ
අර ෆයිල් එකේ තිබ්බ ළමයිගේ නම් ටික විතරයි. හැබැයි මේ නම් ටික තියෙන්නේ ඒගොල්ලෝ අරගත්ත ලකුණු වල ආරෝහණ ක්‍රමයට. හරිද? අඩුවෙන්ම ලකුණු ගත්තේ කාගේ නම තමයි names කියන list එකේ මුලින්ම තියෙන්නේ. කොහම හෝ වේවා අර data file එකේ ළමයි 50 දෙනෙක් හිටියා නම් මෙතන names කියන list එකේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. එහෙම වුණොත් ඒ list එකේ length එක 50ක් වෙනවා. මෙතන ඉලක්කම 50යි නම් මේ ලියලා තියෙන්නේ 4j in range 0.50 කියලා. අපි දන්නවා 4j in range 0.50 කියලා ලිව්වොත් j ගේ අගය බිඳුවේ සිට 49 තෙක් වෙනස් වෙනවා. හරි? 49 තෙක් වෙනස් වෙනවා. එහෙමනේ යන්නේ. දැන් මට මොනවද කරගන්න තියෙන්නේ? මට කරගන්න තියෙන්නේ මේ එක එක ළමයාගේ මුළු ලකුණ තියෙනවානේ. ඒ මුළු ලකුණට අදාළ රිසල්ට් එක මොකක්ද කියලා බලන්න ඕන. ඒ රිසල්ට් එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අර Aද Bද Cද කියලා හොයාගන්න ඕන. ඒක හොයාගන්න පුළුවන්. අර get grade කියලා සිතයක් තියෙනවානේ. ඒ get grade කියන සිතයට පැරාමීටර් එක විදිහට ආගියුමන්ට් එක විදිහට මුළු ලකුණු ටික දුන්නා නම් ඒ get grade කියන සිතෙන් අපිට රිටර්න් කරනවා ඒ මුළු ලකුණට අදාළ අකුර රිසල්ට් එක. Aද Bද Cද කියන එක. මුලින් මේ සිතේ කියවලා තේරුම් ගත්තනේ අපි. ආපහු පොඩ්ඩක් බලන්න get grade කියන සිතේ ගැන. get grade කියන සිතේ. මේකේ පැරාමීටර් එකක් තියෙනවා t marks කියලා. ඒ කියන්නේ මේ සිතේට අරගන්නවා total marks මුළු ලකුණ. ඊට පස්සේ ඒ සිතේ ඇතුලෙන් ඒ මුළු ලකුණ වලට අදාළ සාමාන්‍ය ලකුණ හොයලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ලකුණට අදාළ අකුර Aද Bද Cද කියලා හොයලා ඒක සිතෙන් රිටර්න් කරනවා. ඒ කියන්නේ මෙහෙම. දැන් මම get grade කියන සිතේට මේ විදිහට කෝල් කරොත් get grade කියන සිතයට කෝල් කරනවා මම මුළු ලකුණ විදිහට 240ක් දාලා. හරිද? මුළු ලකුණ විදිහට 240 යොදලා get grade කියන සිතට කෝල් කරනවා. කෝල් කළාම get grade කියන සිතෙන් මට ආපහු දෙනවා මෙතෙන් රිටර්න් වෙනවා මුළු ලකුණු 240ට අදාළ ඉංග්‍රීසි අකුර Aද Bද Cද කියන එක රිසල්ට් එක. ඒ රිසල්ට් එක මට ඕන නම් එක්ස්ට්‍රා ආදේශ කරගන්න පුළුවන්. මතකද? ශ්‍රිතයකට රිටර්න් එකක් තියෙද්දි ඒකට කෝල් කරොත් රිටර්න් කරන දේ කෝල් කරපු තැනට වැටෙනවායි කිව්වා. එතකොට මෙන්න get grade කියන ශ්‍රිතයට මගේ මුළු ලකුණු ටික යවුවා. යවුවම මට ආපහු දෙනවා ඊට අදාළ රිසල්ට් එක Aද Bද Cද කියන එක. ඒ රිසල්ට් එක රිටර්න් කරාම වැටෙන්නේ ඌට කෝල් කරපු තැනට. ඒ කියන්නේ මේ කොටුව ඇතුළට ඒක ආදේශ වෙනවා එක්ස්ට්‍රා. මතකද? දැන් ඉතින් ඒක එහෙම කරලා අවසානයේ මොකක් කරන්න ඕනද? අර ෆයිල් එකට රයිට් කරන්න එපාය නේද? එහෙනම් මම මෙහෙම ලියනවා. names කියන list එකේ මුලින්ම තියෙන්නේ මොකක්ද? names කියන list එකේ මුලින්ම තියෙන අඩුවෙන්ම ලකුණු ගත්ත එකාගේ නමනේ. මම මෙහෙම ලියනවා. print අඩුවෙන්ම ලකුණු ගත්ත එකාගේ නම. names කියන list එකේ ඉස්සෙල්ලාම තියෙන අඩුවෙන්ම ලකුණු ගත්ත එකාගේ නම. ඉස්සෙල්ලාම කියලා කියන්නේ index එක 0යි. මෙතන j ගේ අගේ පටන් ගන්නෙ කීයද? 0. මේ j ගේ මුලින්ම අගේ 0යිනේ. එහෙනම් මම මෙතන ලියනවා j කියලා. දැන් මේක තේරුම names කියන list එකේ 0 index එකට අදාළ අගය. names කියන list එකේ 0 index එකට අදාළ අගය කියලා කියන්නේ අඩුවෙන්ම ලකුණු ගත්ත එකාගේ නම. හරිද? කමා. මතකද print එකේ එක එක ಜಾති වෙන් කරන්න කමාව දානවා. හැබැයි කමාව print වෙන්නේ ඒ වෙනුවට මොකක් වෙනවද? හිස්තනක් print වෙනවා. ඊට පස්සේ අපි ඉරි කෑල්ලක් print කරන්න ඕන. බලන්නකෝ result කියන එක එන්න ඕනේ එහෙමනේ. මුලින්ම නම එන්න ඕනේ. දැන් අර result එකේ උදාහරණයක් දීලා තියෙනවා. මුලින්ම නම එනවා හර්ෂ. ඊට පස්සේ හිස්තනක් තියෙනවා. කමාව දාපුවම හිස්තන හැදෙනවා. ඊට පස්සේ ඉරි කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ එයා අරගත්ත අකුර තියෙනවා. එයා අරගත්ත අකුර හොයා ගන්න පුළුවන් get grade කියන ශ්‍රිතයට get grade කියන ශ්‍රිතයට j වෙනි ළමයාගේ මුළු ලකුණ යවුවනම් j වෙනි ළමයා කියලා කියන්නේ පළවෙනි ළමයානේ. පළවෙනි ළමයාගේ මුළු ලකුණ යවුවනම් පළවෙනි ළමයාගේ මුළු ලකුණ තියෙනවා කොහෙද තියෙන්නේ? dot marks කියන list එකේ.
මෙතන එන ලියනවා ටොට් මාක්ස් කියන ලිස්ට් එකේ J වෙනි ඉන්ඩෙක්ස් එක. මේ ඔක්කොම ටික රයිට් වෙන්න ඕන කොහෙද? ෆයිල් එකට නේද? එහෙනම් අවසාන ලියනවා ෆයිල් සමානයි F2 කියලා. ෆයිල් සමානයි F2. කැමරාවට අහු වෙනවද දන්නේ නැහැ ඒ ටික. බලන්න මං චූට්ටක් හරවන්නම්. හරි. මේ වීඩියෝ ප්‍රොෆෙෂනල් නෑ. හොඳද? පන්තිය ඉවර වෙලා එහෙම් පිටින්ම තමයි මේ රෙකෝඩින් එක කරන්නේ. ඕගොල්ලෝ පේපර් එක ලියන අතරේ. ඒ නිසා අපෝ වීඩියෝ එක ලස්සන නෑනේ. ඒවා මේවා දාලා නෑ අපිට. අපිට වැඩේ තමයි ඕන. මේක වීඩියෝ එක කරගන්නෙත් තනියෙන්මයි. ඒ නිසා අඩුපාඩු ඇති ඈ. හරි. මේ ලූප් එක ආයෙ ක්‍රියාත්මක වෙද්දී එක එක ළමයාගේ ඒවා ටික අර ෆයිල් එකට සේව් වෙනවා. මේ කෝඩ් එකේ චූටි අඩුවක් තියෙනවා. මම අතින් අමතක වෙච්ච කොටස. අඩුව තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න කලින් මොකක් කරන්න ඕන? මේ ෆයිල් ටික ක්ලෝස් කරලා දාන්න ඕන. හරිද? ඒ පේලි දෙක මේකේ නෑ. F1 ෆයිල් එක ක්ලෝස් කරන්න ඕන. f1.close. F2 ෆයිල් එක ක්ලෝස් කරන්න ඕන. f2.close. ඒ පෙළි දෙකත් ඔකට ඇඩ් වෙන්න ඕන. එතනින් මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. 2023 ලෙවල් පේපර් එක අරන් බලන්න මීට වඩා ටිකක් සංකීර්ණ එකක් දීලා තිබ්බා මේ ඒත් ඔය වගේම හිස්තැන් පුරවන්න. හොඳද? ඒ නිසා මේක ඕනෑවට වඩා අමාරු ප්‍රශ්නයක් හෝ ඕනෑවට වඩා ලීසි ප්‍රශ්නයක් එහෙම එකක් නෙවෙයි විභාග මට්ටමේ ප්‍රශ්නයක්. හොඳ. එහෙනම් මම යනවා දෙවෙනි ප්‍රශ්නයට. 10යි 1.3.3 10.1.3.3 යන අංකිත සංඥාව මැන්චෙස්ටර් ආකෘතිය අනුව ආකේතනය කරන්න. දැන් ඉස්සෙල්ලා මතක තියෙන්න ඕන මැන්චෙස්ටර් එකේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද? ආකේතන ශිල්ප ක්‍රම 4යි. ඒ 4 ප්‍රධාන ක්‍රම දෙකකට බෙදෙනවා. ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. සරල ආකේතන ශිල්ප ක්‍රම සහ සංකීර්ණ ආකේතන ශිල්ප ක්‍රම. සරල ආකේතන ශිල්ප ක්‍රම දෙකයි. බිඳුව මට්ටමට නොපැමිණීම එක මත ප්‍රතිලෝම ක්‍රමය. සංකීර්ණ ආකේතන ශිල්ප ක්‍රම දෙකයි. මැන්චෙස්ටර් ආකෘතිය සහ අන්තර මැන්චෙස්ටර් ආකෘතිය. ඔයකනේ තියෙන්නේ. එකේ ක්‍රම ටික මතක තියෙන්න ඕන. දැන් මේකේ අහන්නේ මැන්චෙස්ටර්නේ. මැන්චෙස්ටර් එකේ මතක ඇති එක තිබ්බොත් කොහෙටද උඩ ඉඳලා පහළටද පහළ ඉඳලා උඩටද මතක තියෙන්න ඕන. එක තිබ්බොත් උඩ ඉඳලා පහළට වෝල්ටීයතාවයේ බිඳ වැටෙනවා. බිඳුව තිබ්බොත් අඩු එකේ ඉඳලා වැඩි වෝල්ටීයතා මට්ටමට ඒක වැඩි වෙනවා. හරිද? ඔහමනේ තිබුණේ. එක තිබ්බොත් පහළට බිඳුව තිබ්බොත් ඉහළට වෝල්ටීයතාවය වෙනස් වෙනවා. හරිද? අපි කියනවා මේ සංක්‍රාන්තිය සිද්ධ වෙනවා. හැබැයි මේ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් කොහෙදද? බිටු ආවර්තය මැද්දේදී කියලා තමයි ඉගෙන ගන්න. හරිද? බිටු ආවර්තයේ මැද්දේ මධ්‍ය සංක්‍රාන්තියක් තියෙනවා කියලා කියන්නේ. අන්න එහෙමයි වෙන්නේ. මේ දීලා තියෙන මැසේජ් එකට බිට් තියෙනවා 1 2 3 4 5 6 7 8යි. එහෙනම් අපි ප්‍රස්ථාරය අඳිද්දී බිටු ආවර්ත 8ක් ඇඳ ගන්න වෙනවා. 1 2 3 4 5 6 7 8යි. බිටු ආවර්ත 8ක්. 1 2 3 4 5යි 6යි 7යි 8යි. මේ තියෙන්නේ ඉහළ වෝල්ටීයතා මට්ටම. ධන වෝල්ටීයතා මට්ටමක්. මෙතන වෝල්ට් බිඳුවයි. මේ තියෙන්නේ පහළ වෝල්ටීයතා මට්ටම. ඒක ඍණ වෝල්ටීයතාවය. මේ පැත්තට අපි වායු අක්ෂය විදියට ලකුණු කරන්නේ වෝල්ටීයතාවය. මේ පැත්තට අපි ලකුණු කරන්නේ කාලය. එහෙමනේ. බිටු ආවර්තය පළවෙනි බිට් එක 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි බිඳුවයි බිඳුවයි. මුලින්ම එක නිරූපණය කරන්නේ වැඩි වෝල්ටීයතාවයේ ඉඳලා අඩු වෝල්ටීයතාවයට. වෝල්ටීයතා සංක්‍රමණයක් තියෙන්න ඕන. හැබැයි ඒක බිටු ආවර්තය මුල හෝ අග නෙවෙයි වෝල්ටීයතා මට්ටම ඉහළට හෝ පහළට යන්න ඕනේ. ඒක වෙන්න ඕන කොහෙදද? ආවර්තයේ මැද්දේ. මධ්‍ය සංක්‍රාන්ති තියෙන්නේ. එහෙනම් ඔන්න එක තියෙනවා 1යි නම් අපි උඩ ඉඳලා පහළට එනවා. ඊළඟට තියෙන බිඳුව නම් පහළ ඉඳලා ඉහළට යනවා. පහළ ඉඳලා ඉහළට යනවා.
යන්නේ පිටු ආවර්තයේ මුල හෝ පිටු ආවර්තයේ අග නෙවෙයි. පිටු ආවර්තයේ මැද්දෙන් තමයි උඩට හරි පහළට හරි යන්නේ. ආයේ එක කියන්නේ පහළට එන්න ඕන මැද්දේ. ආයෙත් තියෙන එක කිව්වහම උඩ ඉඳලා පහළට එන්න එපාය පිටු ආවර්තයේ මැද්දේ. හැබැයි පහළට එන්න නම් උඩට ගිහිල්ලා තියෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ ආවර්තයේ මුල උඩට ගිහිල්ලා ආවර්තයේ මැද පහළට එන්න. අපි ගණන් ගන්නේ ආවර්තයේ මැද්දේ සිද්ධ වෙච්ච සංක්‍රාන්තිය විතරනේ. මුල සිද්ධ වෙච්ච සංක්‍රාන්තිය ගණන් ගන්නෑ. ආයෙත් තියෙන එක නම් එන්න ඕන උඩ ඉඳලා පහළට. උඩ ඉඳලා පහළට එන්න නම් උඩට ගිහිල්ලා ඉන්න ඕන. එහෙනම් ඔන්න උඩට ගියා. ගිහිල්ලා පහළට ආවා. බිඳුව කෙලින්ම යට ඉඳලා උඩට යන්න පුළුවන්. බිඳුව යට ඉඳලා උඩට එන්න ඕන. හැබැයි දැනුත් ඉන්නේ උඩ නිසා ඉස්සෙල්ලා පහළට ගිහිල්ලා එන්න ඕන. ආයෙත් බිඳුව කියන්නේ උඩටනේ. ඔන්න ආවර්තයේ මුල පහළට ආවා. ආවර්තයේ මැද්දෙන් ඉහළට ආවා. ඔය විදියට ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕන. මං හිතන්නේ මේ ටික පේන්නේ නැද්ද? පේනවනේ. අවුලක් නැහැ. මම ඊළඟ කොටස www.facebook.com වෙබ් අඩවිය සමග පින් විධානයේ ක්‍රියාත්මක කළ විට ලැබෙන ප්‍රතිඵලය පහත දැක්වේ. IPv6 වර්ගයේ IP ලිපිනයක් පරිගණකයේ භාවිත වන ආකාරය හා ඒ සාමාන්‍ය භාවිතයේදී මිනිසා විසින් භාවිත කරන ආකාරය පැහැදිලි කරන්න. අපෝ තියර විදියට ඉගෙන ගත්තේ. IPv6 ඇඩ්‍රස් එකක් පරිගණකයේ තියෙන. IPv6 වෙන්න පුළුවන්, IPv4 වෙන්න පුළුවන්, MAC ඇඩ්‍රස් එකක් වෙන්න පුළුවන්. ඔය ඕන දෙයක් කම්පියුටර් එකේ තියෙන අපි දන්නවා එක බිඳු විදියට, ද්විමේ විදියට. එතකොට අපිට මතකයි IPv4 ඇඩ්‍රස් එකක් නම් කම්පියුටර් එක IPv4 එකකට බිට් 32ක් ගන්නවා. IPv4 ඇඩ්‍රස් එකක් ලියන්න බිට් 32ක් පාවිච්චි වෙනවා. IPv6 ඇඩ්‍රස් එකක් ලියන්න බිට් 128ක් පාවිච්චි කරනවා. හරිනේ? එහෙනම් පරිගණකයේ IPv6 ඇඩ්‍රස් එකක් තියෙන්නේ බිට් 128කින් දීමේ ආකාරයට. බිට් කිව්වම දීමේ තමයි. හැබැයි ඒක අපේ පාවිච්චියට ගනිද්දී අපි ෂඩ් දශමයේ විදියටයි ගන්න. හරිද? එතකොට බිට් 128ක් ෂඩ් දශමයේ කළාම ෂඩ් දශමයේ සංඛ්‍යාංක එහෙම නැත්නම් ෂඩ් දශමයේ ඉලක්කම් කීයක් එනවද? 32ක් එනවා. ඒ 32 4න් 4ට මොකක් තියලාද? 32 තියලා වෙන් කරනවා. උදාහරණයකට ඔන්න ඔය Facebook ලගේ බලන්න දීලා තියෙන ස්ක්‍රීන්ෂොට් එක. pinging start iraq mini iraq c10r.facebook.com එතන කොටු වරහණක් ඇතුලේ IPv6 ඇඩ්‍රස් එක දීලා තියෙනවා බලන්න. 2.a.3 එතන ෂඩ් දශම ඉලක්කම් 4ක් තියෙනවා. ඊට පස්සේ 32ක් තියලා 288.0 ෂඩ් දශම ඉලක්කම් 4ක් තියෙනවා. 32ක් තියලා ෂඩ් දශම ඉලක්කම් 4න් 4ට දෙතිත් ලකුණ 32 තියලා වෙන් කරලා ලියන්න ඕනේ. IPv6 වර්ගයේ IP ලිපිනයක් පරිගණකයේ භාවිත වන ආකාරය හා ඒ සාමාන්‍ය භාවිතයේ මිනිසා විසින් භාවිත කරන ආකාරය පැහැදිලි කරා. පරිගණකය තුළ IPv6 ලිපිනයක් බිටු 64කින් සමන්විත වේ. ඒ මිනිසාගේ භාවිතය සඳහා ගැනීමේදී බිටු 128 ලිපිනය ෂඩ් දශම ආකාරයට පරිවර්තනය කර ෂඩ් දශමයේ සංඛ්‍යාංක 4න් 4ට දෙතිත් ලකුණ යොදා වෙන් කර දක්වනු ලැබේ. කිව්වම හරි. ආලෝකයේ වේගය ලක්ෂ 3 කිලෝමීටර්/සෙකන්ඩ් තප්පරයට ලක්ෂ 3ක් ලෙසගෙන ඉහත පින් විධානය ක්‍රියාත්මක කළ පරිගණකය සහ Facebook සේවාදායකය අතර සරල රේඛීය දුර ගණනය කරන්න. මේක ආසන්න වශයෙන් ඉතින්. දැන් අපි දන්නවා පින් විධානය ක්‍රියාත්මක කරොත් දැන් මේ තියෙන්නේ පින් කමාන්ඩ් එක ටයිප් කරපු කම්පියුටර් එක නම් මේක අන්තර්ජාලය හරහා Facebook සර්වර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. පින් කමාන්ඩ් එක ගැහුවම මේ කම්පියුටර් එකේ ඉඳලා data packet එකක් මෙහෙට ගිහිල්ලා ඒකට reply එක ආපහු මෙහෙට එනවා. හරිද? එතකොට එක message එකක් මෙහෙන් අරහෙට ගිහිල්ලා ආපහු එහෙන් මෙහෙට එන්න ඕන. මෙතනින් මෙහෙට ගිහිල්ලා එතනින් මෙහෙට එන්න ගතවන කාලය අන්න ඕකට තමයි අපි කියන්නේ වටචාරිකා කාලය. එහෙම නැත්නම් round trip time.
වටචාරිකා කාලය. වටයක් ගිහිල්ලා එන්න ගත වන කාලය. මේක අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකේ යටම තියෙනවා approximate round trip times in millisecond. දල වශයෙන් වටචාරිකා කාලය මිලි තප්පර වලින් දීලා තියෙනවා minimum 46යි maximum 75යි average 57යි. ඊට උඩින් අපිට බලා ගන්න පුළුවන් මේ පින් විධානයේ ක්‍රියාත්මක කරපු කම්පියුටර් එකේ ඉඳලා Facebook server එකට data packet කීයද? data packet 4ක් යවලා තියෙනවා. බලන්න replying from කියලා 4 වතාවක් ලියලා තියෙනවා. data packet 4ක් යවලා තියෙනවා. ඒ 4ෙම වටචාරිකා කාලයේ මධ්‍යන්නේ තමයි average 57යි කියලා දාලා තියෙන්නේ. මොනවද? මිලි තප්පර. හරිද? average එක මිලි තප්පර 57යි. අපෙන් අහනවා මෙන්න මේ දෙන්න අතර සරල රේඛීය දුර ආසන්න වශයෙන්. ඊට අමතරව අපිට දත්තයක් දීලා තියෙනවා ආලෝකයේ වේගය පැයට කිලෝමීටර් ලක්ෂ 3යි කියලා. පාස් පේපර් එකක් තිබ්බනේ මේ වගේ ගන්න. ඇයි මෙතන ආලෝකයේ වේගය දෙන්නේ? ආලෝකයේ වේගය දෙන එකේ තේරුම තමයි මෙතනින්ලා මෙතෙන්ට දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ආලෝකයේ වේගයෙන්. ඒ කියන්නේ මෙතනින්ලා මෙතෙන්ට දත්ත සම්ප්‍රේෂණය කරන්නේ මොනවාගෙන්ද? ප්‍රකාශ තන්තු වලින්. හරිද? ප්‍රකාශ තන්තු දිගේ ගමන් කරන්නේ ආලෝකයේ වේගය ප්‍රයෝජනවත් වෙන්නේ ඒක. දැන් අපිට හොයන්න කියන්නේ මේ දෙන්න අතර දුරනේ. මේකට ඔය පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න සූත්‍රයක් පාවිච්චි කරතයි. අපි ඉගෙන ගන්නනේ දුර බෙදීම කාලය කියන සූත්‍රය පාවිච්චි කරලා තමයි වේගය හොයන්නේ. දැන් මේකේ ආලෝකයේ වේගය දීලා තියෙනවා. ඊට පස්සේ ගතවන කාලය දීලා තියෙනවා. අපෙන් අහන්නේ දුර කීයද කියලා. එහෙනම් අපිට දුර හොයන්න පුළුවන් වේගය කාලයෙන් ගුණ කරලා. වේගය ලක්ෂ 3යි කිලෝමීටර් per second. ඒ කිව්වේ තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3යි තප්පරයට ඒක ගුණ කරන්න ඕන කාලය. කාලය දීලා තියෙනවා 57යි මොනවද? මිලි තප්පර. මෙතෙන් අපිට මිලි තප්පර වලින් ඒකකේ දාන්න බෑ. මොකද මෙයා දීලා තියෙන්නේ තප්පරයට කිලෝමීටර්. ඒ නිසා මෙතන මිලි තප්පර 57 1000න් බෙදලා තප්පර කරගන්න ඕන. දැන් ගුණ කරොත් බිංදු 3ට දැන් මේක තප්පරනේ. තප්පර කපලා යනවා. මේ බිංදු 3ට බිංදු 3ක් අයින් වෙනවා. 300 ගුණ කරන්න ඕන 57න්. එහෙමනේ බලන්න ගුණ කළා. 357න් ගුණ කරොත් 17100යි. හරිද? 17100යි මම කැල්කියුලේටර් එකෙන් හැදුවේ. මොනවද? කිලෝමීටර්. මේකද උත්තරේ. ඒක නෙවෙයි උත්තරේ. හරිද? මෙතන වටචාරිකා කාලය කියලා කියන්නේ මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා එතනින් මෙතෙන්ට එන්න ගතවන කාලයෙන්. මෙතනින් මෙතෙන්ට දුර ගෙවාගෙන ගිහිල්ලා එතනින් මෙතෙන්ට ආපහු ඒ දුරම ගෙවාගෙන එන්න ඕන. මෙතනින් මෙතෙන්ට තියෙන මුළු දුර තමයි 17100. එතකොට මේ දෙන්න අතර දුර මේකෙන් කොච්චරක් වෙන්න ඕනද? භාගයක් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඇත්තටම ඔය දෙන්න අතර දුර හොයද්දී ඔය 17100 ආපහු දෙකෙන් බෙදන්න ඕන. එතකොට එනවා 8550යි. 8550යි කිලෝමීටර්. ඇත්තටම මේ දෙන්න අතර සරල රේඛීය දුර කිලෝමීටර් 8550. ඊට ගණනය කිරීමෙන් මගින් ලැබෙන දුර සත්‍ය දුර ලෙස ඔබ පිළිගත හැකිද? ඔබේ පිළිතුර සනාථ කරන්න. මේක ඇත්ත දුරද? නෑ. මේක ආසන්න දුරක්. ඇත්ත දුරක් නෙවෙයි කියලා කොහොමද අපි ඔප්පු කරන්නේ? ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. මෙතන මේ තියෙන වටචාරිකා කාලයේ මධ්‍යන්නේ. ඒ කියන්නේ නිවැරදි මාර්ගයේ නෙවෙයි. ඒ නිසා ලැබෙන දුරත් නිවැරදි මාර්ගයේ නෙවෙයි. ඒ එකක්. අනිත් එක තමයි මෙතනින් මෙතෙන්ට තියෙන සරල රේඛීය දුර. නේ ඔය හෙව්වේ. ඒ වුණාට ඇත්තටම මෙතනින් මෙතෙන්ට ෆයිබර් කේබල් එකක් අදිද්දී ඒක සරල රේඛීයවම අදිනවද? නෑ. හරිද? එතනින් ආයේ දෝෂයක් ඇති වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ විදිහට ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් දාලා ගාන හදන්න නම් මේක පරිගණකයේ සිට සේවාදායකයේ තෙක්ම දත්ත සම්ප්‍රේෂණය වෙන්න ඕන මොනවාගෙන්ද? ෆයිබර් කේබල් එකකින්. හැබැයි මෙතන Wi-Fi ඊට පස්සේ අපි හිතමු වයර් එකක් දිග යනවා මේ ට්විස්ටඩ් පෙයා එකක් හරහා යනවා. ඒ වගේ වුණොත් මේ කාලේ නේද? එතනත් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක
සත්‍යම දුර කියලා පිළිගන්න බෑ. ඒ හේතු ලියන්න ඕන. මොනවාද? මේ දෙන්න අතර සම්බන්ධතාවය සරල රේඛීය නොවීම. සත්‍ය වශයෙන්ම සරල රේඛීය නොවීම. ඊට පස්සේ වටචාරිකා කාලයේ දී ඇති වටචාරිකා කාලය නිවැරදි අගයම නෙවෙයි. ඒ මොකක්ද? මධ්‍යන්නේ අගය වීම. හරිද? තව එකක් තමයි සේවාදායකයේ සහ සේවාලාභී පරිගණකයේ සියලුම උපාංග එහෙම නැත්නම් සියලුම කොටස් ප්‍රකාශ තන්තු මගින් සම්බන්ධ නොවී තිබීම. එහෙම ලියන්න පුළුවන්. මෙන්න අන්තිම එක. කෙටිම කාර්ය පළමුව යන ක්‍රියායනය මගින් නියම කරන ඇල්ගොරිතමය අනුව ක්‍රියාත්මක කරන ලද ක්‍රියායන කීපයක විස්තර පහත වගුවේ දැක්වේ. එම් වගුවේ හිස් තැන් සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරමු. මේක දීලා තියෙනවා ක්‍රියායනය. ඊට පස්සේ දීලා තියෙනවා ළඟාවීමේ කාලය. ළඟාවීමේ කාලය. ඊට පස්සේ දීලා තියෙනවා ක්‍රියාත්මක කාලය. පස්සේ දීලා තියෙනවා පොරොත්තු කාලය. පස්සේ දීලා තියෙනවා කාර්ය නිම කළ කාලය. පස්සේ දීලා තියෙනවා කාර්ය පූර්ණ කාලය. දීලා තියෙනවා කියන හොයන්න ඕන සමහර ඒවා. ක්‍රියායන P1, P2, P3, P4, P5. ළඟාවීමේ කාල 0.2, 3.5, 8යි. ක්‍රියාත්මක කාල 4යි, 6යි, 10යි, 7යි, 6යි. ඇල්ගොරිතම් එක කෙටිම කාර්ය පළමුව. කෙටිම කාර්ය පළමුව. ඒ ඇල්ගොරිතම් එකේ ක්‍රියාවලි ක්‍රියාත්මක කරන්නේ දැනට සූදානම් තත්වයට පත් වෙලා ඉන්න ක්‍රියායන වලින් ක්‍රියාත්මක කාලය අඩුම ක්‍රියායනය තමයි ඉස්සලම ක්‍රියාත්මක වෙන්නේ. සූදානම් තත්වයට පත් වෙලා තියෙන ක්‍රියායන අතුරින් ක්‍රියාත්මක කාලය අඩුම ක්‍රියායනය මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. මේකේ සූදානම් තත්වයට මුලින්ම එන්නේ මුලින්ම පොලිමට එන කෙනා තමයි P1. හරිද? එතකොට වෙන කවුරුත් මුලින්ම පොලිමට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම ක්‍රියාත්මක වෙන්නේ කවුද? P1. මම මේකට ග්‍රාන් chart එක ඇන්දොත් ඔන්න ඉස්සෙල්ලම ක්‍රියාත්මක වෙනවා P1. මේ ඔක්කොම non preemptive විදියටයි අපි සලකලා අඳින්නේ. P1. P1 කොච්චර වෙලා ක්‍රියාත්මක වෙනවද? විනාඩි 4ක්. එහෙනම් බිඳුවෙන් පටන් ගත්තා නම් 4න් ඉවර වෙන්න ඕන. දැන් ඔන්න P1 ක්‍රියාත්මක වෙලා ඉවරයි. P1 ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්නේ 4 වෙනි විනාඩියේ. ඔයා බලන්න 4 වෙනි විනාඩිය වෙද්දී අලුතෙන් පොලිමට ඇවිත් ඉන්න අය කවුද? P2 අලුතෙන් පොලිමට ඇවිත් ඉන්නවා. මොකද එයා එන්නේ 2 වෙනි විනාඩියේ. 4 වෙනි විනාඩිය වෙද්දී පොලිමට අලුතෙන් P3 කියන කෙනත් ඇවිත් ඉන්නවා. එයා 3 වෙනි විනාඩියේ. හැබැයි P4 කියන කෙනා තාම පොලිමට ඇවිල්ලා නැහැ. හරිද? එයා එන්නේ 5 වෙනි විනාඩියේදී. හැබැයි අපි ඉන්නේ තාම 4 වෙනි විනාඩියේ. එහෙනම් P1 කියන කෙනා ඉවර වෙද්දී ක්‍රියාත්මක වෙන්න බලාගෙන පොලිමේ තව දෙන්නෙක් ඉන්නවා. P2 සහ P3. කවුද ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්නේ? මේ දෙන්නගෙන් ක්‍රියාත්මක කාලය අඩුම කෙනා. කෙටිම කාර්ය පළමුව කියන්නේ ඒක. මේ දෙන්නගෙන් ක්‍රියාත්මක කාලය අඩුයි කාගේද? P2 වල. එහෙනම් ඊළඟට ඔන්න P2 ක්‍රියාත්මක වෙනවා කොච්චර වෙලාවක්ද? විනාඩි 6ක්. 4න් පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕන 10යි. 4 ඉඳලා විනාඩි 6ක් ඉස්සරහට ගියපුවම නවතින්නේ 10යි. දැන් ඔන්න P2 ඉවරයි. ක්‍රියාත්මක වෙලා ඉවරයි. අපි ඉන්නේ 10 වෙනි විනාඩියේ. 10 වෙනි විනාඩිය වෙද්දි කවුද පොලිමට අලුතෙන් එකතු වෙලා ඉන්න අය? P4 ඉන්නවා. ඊට අමතරව P5 ඉන්නවා. හරිද? අපි ඉන්නේ 10 වෙනි විනාඩියේ. 5 වෙනි විනාඩිය වෙද්දි P4 පොලිමට එකතු වෙනවා. 8 වෙනි විනාඩිය වෙද්දි P5 පොලිමට එකතු වෙනවා. දැන් එහෙනම් පොලිමේ ඉන්නවා 3 දෙනෙක්. P3, P4, P5. කවුද ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ? පොලිමේ ඉන්න අයගෙන් ක්‍රියාත්මක කාලය අඩුම කෙනා. ඒ කියන්නේ P5. කොච්චරද? විනාඩි 6ක්.
P5 විනාඩි 6ක් කියන්නේ ඉවර වෙන්න ඕන 16. ඔන්න මෙයා ඉවරයි. 16 වෙනි විනාඩිය වෙද්දී අලුතින් පොලිමට ආව කෙනෙක් නැහැ. පොලිමේ දැනට ඉන්නවා ඉතිරි වෙලා මේ දෙන්න. කවුද ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක කාලය අඩු කෙනා. ඒ කියන්නේ P4. ඊළඟට P4 ක්‍රියාත්මක වෙනවා විනාඩි 7ක්. එයා පටන් ගත්තේ 16 නම් ඉවර වෙන්න ඕන 16යි 7යි කියලා කියන්නේ 23ක් නේද? 23. ඔන්න P කවුද? P4 ඉවරයි. තව ඉතිරි වෙලා ඉන්න P3 විතරයි. ਉਹ ක්‍රියාත්මක වෙනවා විනාඩි 10ක්. ඒ කියන්නේ ඉවර වෙන්න ඕන 23යි 10යි කීයද? 33. පේනවද 33 ලිව්වා. පේනවනේ. හරි. ඔන්න ග්‍රාන්ඩ් chart එක ගන්න. දැන් වගුව පුරවමු. තොට ඉවරයි. පොරොත්තු කාලය. පොරොත්තු කාලය කියලා කියන්නේ ක්‍රියායනයක් සූදානම් තත්ත්වයේ රැඳී සිට මුළු කාලය. පොලිමේ හිටපු මුළු කාලය. මුලින්ම P1. P1 පොලිමට ආවේ 0 වෙනි විනාඩියේ සීන් එක පටන් ගත්ත ගමන්මයි. P1 ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 0 වෙනි විනාඩියේ. 0 වෙනි විනාඩියේ ආව ගමන් වැඩ පටන් ගත්තා. බලන් හිටියද? නැහැ. පොරොත්තු කාලයේ 0. P2 පොලිමට එන්නේ 2 වෙනි විනාඩියේ. හැබැයි P2ට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ 4 වෙනි විනාඩියේ. හවස 2ට පොලිමට ආවා. හැබැයි නාන්න උනේ හවස 4ට. ඒ කියන්නේ පොලිමේ කොච්චර වෙලා ඉඳලාද? පැය 2ක් ඉඳලානේ. පොරොත්තු කාලේ 2. හරිද? ඒ විදිහට P3 පොලිමට ආවේ 3ට. මේ P3 පොලිමට ආවේ 3ට. හැබැයි ඌට වැඩ පටන් ගන්න උනේ මේ P3ට වැඩ පටන් ගන්න උනේ 23ට. 3ට ආපු එක වැඩ පටන් ගත්තේ 23ට. ඒ කියන්නේ කොච්චර වෙලා බලන් ඉඳලාද? 20ක් බලන් ඉඳලා තියෙනවා පොලිමේ පොරොත්තු කාලේ 20. P4 එයා පොලිමට එන්නේ 5 වෙනි විනාඩියේ. P4 පොලිමට එන්නේ 5 වෙනි විනාඩියේ. හැබැයි ඌ වැඩ පටන් ගන්නේ 16 වෙනි විනාඩියේ. 5ට ආව 16ට වැඩ පටන් ගත්තා. එතකොට කොච්චර වෙලා බලන් ඉඳලා තියෙනවද? 11ක් බලන් ඉඳලා තියෙනවනේ. P5 ආවේ 8ට. P5 ආවේ 8ට. P5 වැඩ පටන් ගත්තේ 10ට. බලන් ඉඳලා තියෙන 2. ඊළඟ කාර්ය නිම කළ කාලය. දැන් මේ ග්‍රාන්ඩ් chart එක ගත්තා. මේකට කියන්නේ ග්‍රාන්ඩ් chart එක කියලානේ. ග්‍රාන්ඩ් chart එකේ මේ තියෙන්නේ P1 ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත වෙලාව, P1 ක්‍රියාත්මක වෙලා ඉවර වෙච්ච වෙලාව. P2 ක්‍රියාත්මක වීම ආරම්භ වූ වෙලාව, ක්‍රියාත්මක වීම අවසන් වෙච්ච වෙලාව. P5 පටන් ගත්තේ 10න් ඉවර වුණේ 16න්. P4 පටන් ගත්තේ 16න් ඉවර වුණේ 23න්. එහෙම නෙවෙයි. අපිට අහනවා කාර්ය නිම කළ කාලය. P1 ඉවර වුණේ 4ට. P2 ඉවර වෙලා තියෙන්නේ 10ට. P3 ඉවර වෙලා තියෙන්නේ කීයද? 33. P4 ඉවර වෙලා තියෙනවා 23. P5 16න් එච්චරයි නේද? 16. අවසානයේ කාර්ය පූර්ණ කාලය. සූත්‍රයකුත් කියලා දුන්නා. කාර්ය පූර්ණ කාලය සමානයි මොකද්ද? ක්‍රියාත්මක කාලය. ඒ දවස්වල අපි මේ සූත්‍රය ඉගෙන ගත්තා. ක්‍රියාත්මක කාලය එකතු කිරීම පොරොත්තු කාලය. මතකද? ඌට කොච්චර වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනද? ක්‍රියාත්මක වෙන්න කලින් කොච්චර වෙලා පොලිමේ ඉන්න සිද්ධ වෙනවද? මේ දෙකේම එකතුව තමයි කාර්ය පූර්ණ කාලය වෙන්නේ. උගේ කාර්ය සම්පූර්ණ කරගන්න වැය කරන කාලය වෙන්නේ. P1 පොරොත්තු කාලය එකතු කිරීම ක්‍රියාත්මක කාලය මේ උත්තරේ 4යි. P2 ක්‍රියාත්මක කාලය එකතු කිරීම පොරොත්තු කාලය 8යි. ක්‍රියාත්මක කාලය එකතු කිරීම පොරොත්තු කාලය 30යි. ක්‍රියාත්මක කාලය එකතු කිරීම පොරොත්තු කාලය 18යි. ක්‍රියාත්මක කාලය එකතු කිරීම පොරොත්තු කාලය 8යි.
හරි. ඔච්චරයි. ඉතින් මේවා මේ ව්‍යුහගත රචනා පේපර් එකේ අහන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනවා දැන් ඉස්සරහටත් එන ඒවා සිලබස් එකේ තිබුණාට මෙතෙක් අහලා නැහැ. දැන් ඔය එන්න අහමුළු වලින් ටිකක් අහගෙන යනවනේ. ඒතර ඒ වගේ ප්‍රශ්න ඉස්සරහදී අපි සාකච්ඡා කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේක වීඩියෝ එක බලන්න, ආපහු නොතේරුණ තැන් බලන්න, තවත් පැහැදිලි නැත්නම් තියෙනවා නම් ඇවිල්ලා පන්තියේදීත් අහන්න කතා කරන්න. ඒ විදිහට රිසල්ට් එක හදාගන්න. එහෙනම් අපි ඊළඟ පේපර් එකේදී හම්බ වෙමු.